ෆ්‍රන්ස් කොහොති සාතරෙන් ආදන පියන්න ඔගොල්ලො හැමෝමුණ හරිදි ඔයගොළුන්ගේ යාලු තාම ඔට කතා කරන්නේ බොටා කියලද හරිදි තාම ඔයගොල්ලු බියර් ගහන්න කවුරුත් නැද්ද ඒගෙන් බිහාරතල් එක පරක හිරෝයික් ගහල නැද්ද හරිදි අන්න ඒ ඔයාට තම අද මම මේ ගෙන විඩියක පුඩා මොඩක් වැදගත්වෙන්නේ හරිතින් ඒ කට්ටිය මේ විඩියෝ බලන්න අනිවාර්ම ස්කිප් නොකර බලන්න හරි හෙනම් ඉතින් අපි වැඩ්ටික් කතනතුව යමුද අපේ විඩිකට හෙන ලෙට්ස් ගෝ ඕකේ ඉතින් ඔගොල්ලෝ බහිද්දි බහිනුන සූපිනම සුපිර රාස් ප්ලේස් එකට ඉතින් බයන්ඩම මට ප්ලේයින් නෑන කියලා මුකුත් මිතැන්ඩපා ගහන්න වෙනට කමන්න ඔයගේ රස් ප්ලේස් එකට බැහලා ගහන්න එවට ඕලට ප්ලේයින් සුපිරිටම හැදෙනවා ඒ ප්ලේයින් වගේම ඔයගොල්ලන්ගේ රෑන්කත් සුපිටම අප්පෙනවා ඔගොල්ල යාලතෙන්ට බොටා කියපු කාල ඔතරින් ඉවරයි ඔල සතියක් විතර එක දිකට ඕක ගහන්න හොම ප්ලේ කරන්න එතෝටිතින් ඔගොල්ලන්ගේ ප්ලේනුයි රෑන්ක ස්කූප්ලිට මප්පෙනවා ඕගොලට සාමාන්‍ය ප්ලේන්ටි ගත්තියෙනවා ගහන්න පෙරව රෑන්ක එකම්ම ටස් ගලගන්න ඩටනවා බලාගන්න පුළුවන් බැහැපුගොල් කිල්ල ගත්දන්න බල අනිවාරම ගැන බැහැපුකොම කිල්ල දන්න බන්න ඉදස්සේ මේ මැරුණත් කමන්න බැරුණත් එක අතත් එකයි වැහපුම කිල්ලි අදයක් දාලා හතින් පුට ශේප කැපෙන්න්න මනයිති ඔන්ලි පී පීකල තර හිටිය එක මැනට පස්සේ පුඩක් ගිය දුරට හොන්නගේ පොඩි වශ්‍යකක්දීලා වැඩි පටන්ගන්න ඉස්සලම කිලක් දාගන්න කිලත් දාලා පුළොන්නම් බයයි වගේ නම් කැපෙන්න්න කොම උතුරින් වස්ලෙසෙන් කැපෙන පීක්වලින් ඔග මිල්ලට වැසන මිල්ලුවෙන් පොඩ්ඩක් මැත්තරැවිලා පොඩ්ඩක් කැපිලා ඉන්න ටොප්ටෙන් ඇතර පස අය රශ්ය කියන්න මම නයිති මෙතිදම රශ්‍යක තමා හිටියේ ඔයොල්ලෝ නම් මේ බාන්නක බලල මේ මගේ ප්ලේයින් කොමදි ගන්න ෆ්‍රේන්ස් ඔගොලන්න කියන්න දත්තිනවා මගේ ගිව්ව වේගෙතින් තාමන් නැවතිලා නෑ මට සප්‍රේබස්ලා සිය නොදවුරත් මම සතිය සැරැක්වගේ ලයිව් එන්නත් බලාපොරොත්තුලා ඉන්නවා හරි ඒ වගේම ඔය මගේ ගිව්ව වේග එකන සප්‍රේබ සිය ගත්තර පස්සේ මොකක්ද කියල කියන්න එන්න වීකලෙත්තම දෙන්නේ සප්‍රපසියක වරසේ කවුර එකනට වීකලෙත් දෙෙන කොහොමද තෝරන්නේ අරම මෙවටිකම සප්‍රපසියක කොට පස්සේ කියන්න හරි හෙන ඉති බාන්නක කොහොද කියලා මැච්චක සගොල්ලො බලලා මේදිර පුට ප්ලේ කරලා බලන්න ආස හිත්තේ බාන්න වෙන ඉතිං ගණන් ගණඩප වටපිටාවේ වාහනන සත්තු කෑගහනගේ සද්‍යයක් ගණන් ගණ්ඩිපා තව දෙයක් කියන්න තින යාලන මේ ඔයගොල්ලන්ට ඔකොන්ට ප්ලේම් මදී හෙට්ෂොට් ගහන්න බෑ අනේ මට බයයි ඒවා මුකුත් හිතන්නප හෙට්ෂොට් ගහන්න ඕනෙත් නෑ ප්ලේයිං ඕනෙත් නෑ බයවෙන්ඩ පෙනීමේ දැක්කමන් දුවන්න යන්න එපා පුළුවන් තරම් එනිමියාව තමන්ගලාවට ඇදග මේ ගැන ලංකරගෙන රශයක මිරිගන්න ඇම ඔල්ලුම ගහන්ඩ ඕන කියලා නීතියන්න නෑනගේම ඒක තම ඔල්ලුම ගහන්න ඕන්න ඔයගලන්න පුළුවන් විදියට ගහන්න එච්චරයි කරන්න දී මැච්චක බූය ගහන්න ඕන කෙලෙක්කුත් නෑ ඔයගොල්ලෝ කොහොමරි ටොප් ටෙන් ඇද්දට පස්සේ මැරුණත් මැරෙන්න්න හගේ මැරෙන්න්න කියලරේ ඔහම රශ්‍රයෙන් පුළුවන් උපරිම රශ්ය කියන්න තරයි කියන්න දීටිදි ඔගොල්ල සුපර ලූට් පර දන ව ගහන්න දැම් පුළුවන් ගන්න දන මරංගස එක්මට් එකයි හය ෂුට තිබොන්න ඉතින් ආය මැච්චක බූය තමයිද මට කරුමටම මට හයෂුටි සෙට්ටෙන්න හොහ බැසත් හයෂුටි සෙට්ටෙන්න ඕඩ් නැතිර තම හයෂුටි සෙට්ටෙන්නේ එකන කේසේ ඔයගොල්ලොත් ඒගැන බියර් ගහනවනම් ඔගොල ෆේවරෙට් ගන්න එකෙම ගහන්නේ ගන්නේ අත්තදා බලන්න ඉගන්න පුරුදු ගන්නයෙන් ගහන්න අත්තදා බලන්නවා කිරිතින් ඒ වනම්මන කචල් ඕන්නෑ ඔකුළු මේ ශුව ගන්නයෙන් ගහන්න හරි මෙච්චක බලමුකෝ ඔයක්කන එක් ඔලුවක්කොත් ගැහුවන එන ඔලු ගහන්න ඕනික ගේමගේ නීතියන්නෑ පේෙන් හැදුන්ට පස්ස පොඩ්ඩක් ගහන්නද මංගලන් ඩේවලත් විදන්න කොම හෙට ට්‍රික් කරම විඩි දාන්න ඉති
ඕනම් පහල දෙන කමෙන්ට් බොක්ස් එක ඕන් කරලා දෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න තාම මොනවද ඉදිරියට ගේන්න ඕන වීඩියෝ කියලා බලන්න ඉතින් කොහොමද මැච් එක ඔයගොල්ලෝ එනිමේ දැක්ක ගමන් කෙලින්ම යන්න බෑ පොඩි රවුමක් ගහලා අනිමියා වංජ ක්‍රොස් කරලා කියන්නේ එනිමියාට හිතාගන්න බැරි විදිහට ෆෝන් ෆයර් කරන්න බලන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්ලේ කරද්දි දැන් එනිමිය ගන්න එක අතේ තියාගෙන දුවන්න එපා. පොඩ්ඩක් උඩ පැඩ එක තැන කොයි වෙලේවත් ඉන්න එපා. ඒ කියන්නේ මැච් එකේ ප්ලේ කරනවනේ. ප්ලේ කරද්දි එක තැන ඉඳන් ෆයර් කරන්න එපා. ප්ලේ කියන්නේ එක තැනලා ඉන්න මෙඩි ගහන්න එපා. කියන්නේ උඹ මෙඩි ගහද්දි ඔන්න ඔය ඩවුන් වී මෙඩි ගහන්න. ඉතින් එනම් ප්‍රෝ ෆීල් එකක් එනවා. එතකොට ගහන්නත් ආසයි හිතෙනවා. ඒ කියන්නේ මැච් එක දකින්නත් ආසයි. ඔව් ඉතින් බලන්නකෝ. කොවිලත් එක තැනලා ඉන්න එපා. මොනවා කරත් එකම විදිහට ඉන්න එපා. එක තැන හිටගෙන එන්නේ එක වෙන ඩවුන් වල එක විදිහට එම ඉන්න එපා. එනිමියා සූම් කරලා දෙන්න පුළුවන්. හොඳ ප්‍රෝ ප්ලේයර් කෙනෙක් නම් අහන්න පුළුවන්. පොඩි ඇඩ් එකකුත් දැම්මා ඉතින් මුඩ් දාලා උඩට නැගලා දැන් මම තමයි පීකොල කිං. අඩු සුපිරියක් ඈ. මට කොහමද සබ්ස්ක්‍රයිබර් 100න් උදව් කරොත් ඔයගොල්ලන්ට වීක්ලි දිනා ගන්න පුළුවන්. කලිනුත් කිව්වා මම කොහොමද දෙන්නේ කියලා. ඔයගොල්ලන්ට සබ්ස්ක්‍රයිබ් 100 කිව්වම කියන්නන්නේ. දැම්ම කියලා වැඩක් නැහැ නේ. හරි මේ සෝන් එක ගැන ඉතින් මැරුණොත් අපෝ ඉන්නවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. දැන් ආයෙ මම පීක් වලට ගියා රෂ් එක යන්න. ඔය සෝන් එකේ බැරුවොත් අපෝ උඩින් මතුවෙනවා. ඉන්න බය වෙන්න දෙයක් නැහැ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට පිට ශබ්දේ හොට ගණන් ගන්න එපා. කොලිටි මයික් කරන් යවන් යූස් කරන්න උඩ හෙඩ්සෙට් එකකින් තමයි වැඩ කරන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ළඟදිම ලයිව් එකක් එන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් 100 ගැව්වට පස්සේ සතියකට සැරයක්ක අනිවාර්යයෙන්ම ලයිව් එකක් එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. නොතන මම මැච් එක කනවා මට මතක විදියට. ඒක තමයි මම කැපුණා. බලන්නකෝ. පොඩ්ඩක් ෆෝන් එක හිර වෙනවා ගණන් ගන්න එපා. ඔය ඉතින් මැරුණොත් ඒ කියන්නේ ගිහපුවම මැරුණොත් පොඩ්ඩක් ඔය ඉතින් කැපිලා ප්ලේ කරන්න ඉතින් රෂ් මැරුණට පස්සේ ආයෙ එන්නේ නැහනේ. එහෙනම් රෂ් කරන්න යන්න එපා. එහෙනම් කැපිලා ඉන්න. ටොප් 10 ඇදලා තියන්නේ දැන් ඉතින් මේ පුළුවන් තරම් රෂ් එකේ යන්න. බය වෙන්න දෙයක් නැහැ දැන් ඉතින් කිල්ලුත් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ පුළුවන් තරම් කිල් දැම්මොත් මන්ට ස්කෝර් ටික අප් වෙනවා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගොල්ලන්ට දෙයක් කියන්නත් තියෙනවා. මේ ඔයගොල්ලෝ බියර් රෑන්ක් ප්ලේ කරද්දී ඔය මැප් තියෙන්නේ. දැන් බර්මියුඩා මැප් එක නම් ඉතින් ඔටෝම සිලෙක්ට් වෙන එකන්නේ. තව තියෙනවා කලහාරි මැප් එක තියෙනවා, සොලාරා මැප් එක තියෙනවා. තව වගේ මැප් තියෙනවනේ. තව මැප් 3-4 තියෙනවා 3-4ක්ම තියෙනවා. මේ මැප් ඔක්කොම ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා පස්සේ පොඩි පොයින්ට් ගානක් හම්බ වෙනවා මේ රෑන්ක් අප් වෙද්දී. ඒකත් වටිනවා ඉතින් මේ කියන්නේ 100ට ගානක් මේ පොයින්ට් ගානක් හම්බ වෙනවා කියන්නේ ඉතින් ඔය ගහන මැච් එකකින් නෑ ඉක්මනට ඔයගොල්ලන්ගේ රෑන්ක් අප් වෙනවා. තව ඔයගොල්ලෝ දැන් টොප් 10 ඇදලා දැන් টොප් 5ත් ඇදලා තියෙන්නේ. ඔය වගේ ඇදලා තියෙද්දි බය වෙන්නේ නැතුව ඔයගොල්ලෝ පුළුවන් තරම් රෂ් එක යන්න. අවුට් වුණා කියලා අවුට් වෙනවට බය වෙන්න එපා.
කොහොමත් ස්කෝ ටික එනවා කොහොමරි අප් වෙනවා ඒ හන්ද බයවෙන්න දෙයක් නෑ ඔයගොල්ලෝ පුළුවන් තරම් රෂ් කියන්න එනිමින්ට බයවෙන්න යන්නත් එපා ඔයගොල්ලෝ දැන් දැක්කම එක වරක් අවුට් වුණාට පස්සේ එතනින් ඔයගොල්ලෝ බය පොඩ්ඩක් බයයි නම් කැපෙන්න නැත්තම් කමන්නේ කිල් අඩු කිල් දෙකක් විතර දාගත්ත කියන්නේ මැරුණත් කමන්නේ ඩිස්කෝ අඩුම 10ක්වත් අප් වෙනවා ඒ හන්ද බය වෙන්න දෙයක් නෑ පුළුවන් තරම් ගහන්න තියෙන්නේ ඒ වගේම මං කලිනුත් කිව්ව දෙසරයක්ද කොහේ මේ කොහොමද මම දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න දින සබස්ක්‍රයිබර් 100ක කොට පස්සේ කියන්න කොහොමද මේ වීක්ලි දෙනෙක් යන තෝරන්නේ කියලා හරි හරි දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අයියෝ ඉතින් ඔය තාම සබස්ක්‍රයිබ් කරලා නැහැ නෝය තාම කළු පාටයිනේ කරලා දාන්නකෝ සල්ලි යන්නේත් නෑ ඔව් කරලා දාන්න එකපාරක් ඔබලා බෙල් එකෙන් නත් පොඩ්ඩක් ඔබලා දාන්න කේස් එකක් නැහැ හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ මේ අන්තිම ටික යන්නේ මම මැච් එක මේ හරියේදී චක බ්ලාස්ට් කරගන්නවා හරි ඉතින් එහෙම තමයි ඉතින් මිනිස්සුන්ට තමයි වරදින්නේ නැද්ද හරි හරි එහෙනම් බලන්න මේ ටික අන්තිමට ගහමු හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔක තමයි ඉතින් අද ගෙනාපු සුපිරි වීඩියෝ එක මම හිතන්නේ ඉතින් ඔයගොල්ලන්ට සුපිරි ඩක් ඉන්න දෙලා මේ වීඩියෝ එක එන්නේ තව ඔයගොල්ලන්ට ඉවෙන්ට් කවර් කරන වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න ඕන නම් මගේ channel එකේ වැටෙන්න ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් බොක්ස් එක කමෙන්ට් කරලා දෙනවා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න තව අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න යක් දෙනවා හරියනේ ඉතින් එහෙනම් ඉතින් මම අදට ගිහින් නම් එහෙනම් හැමෝටම good bye